දුවේ මෙන්න මේ පුංචි පුංචි කාරණා පහ තියෙන්න ඕනේ ළඟ. ඔන්න ගෙවල් වල දුවලා ඉන්නවා නම්, ගෙවල් වල මිනිපිරියෝ ඉන්නවා නම් මේ ටික කියලා දෙන්න ඕනේ. කාන්තාවක් ළඟ මේ පහ තියෙන්න ඕනේ. මොනවාද? පළවෙනි එක පුබ්බුට්ටායිනි. උදේ පාන්දර නැගිටින්න. මොකද අම්මා නැගිටලා ලිපගිනි මෙලෙව්වහම නිස්ත්‍රියා කාන්තාව ගෙටෙන්නේ. අම්මා දවල් 12 වෙනකන් නිදිනවා නම් ඒ ගෙදෙට්ට කැඳක් නැහැ. කවදා හරි අම්මලා වෙන්නේ මේ පුංචි ගෑන් ළමයිනේ කවදා හරි. ඒගොල්ලන්ට කියලා දෙන්නකෝ උදේ පාන්දර පුතේ නැගිටින්න. පච්චා නිපාතිනී හැමෝටම පස්සේ නිදා ගන්න. කාන්තාවකට පින්වත්නි හැන්දෑවේ 6-7 වෙද්දි කලන්තේ හැදුනොත් අනේ දැන් හරි අමාරු යඟට නිදා ගන්න ඕනේ. ගෙදර ඉඳුල් තැන් වල ගොඩ ගැහිලා. කාපුවා කාපු තැන්වල. කුණු මුළු වල හැමතැන. කැරපොත්තෝ මීයෝ ගෙවල් ඇතුලේ පැටව ගහනවා. ඉඳුල් ගඳට අමනුෂ්‍යෝ ගෙවල් වලට බැල්ම හෙලනවා. ඒ ගෙදර සිරියාව ඔක්කොම නැති වෙලා යන. නිසා කාන්තාවකට කියලා දෙන්න ඕනේ පුංචි කාලේ සියලු වැඩ අවසන් කරලා නිදා ගන්න. එතකොට සුව නිින්දක් හොඳට නිදා ගන්න පුළුවන්. පහුවෙන්ද උදේට අවදි වෙලා එන්න තියෙන්නේ දිව්‍ය ලෝකයක් වගේ කුස්සියකට. ඊළඟට බුදුහාඳුරෝ කියනවා දුවේ කිංකාර පටිස්සාවෙනි පුංචි කාලේ ඉඳා ගෙදර වැඩ හොය කරන්න ඕනේ කාන්තාව. කාන්තාවකට පින්වත්නි අමුතෙන් කියන්න කොස්ස ගන්නකො, ඉදලා ගන්නකො, අතු ගන්නකො ඒව ඕනේ නැහැ. එයාට තියෙන්න ඕනේ සොයන් දැනීමක්. මා විසින් කළ යුත්තේ කුමක්ද? මකුළු දැල දැක්කහම කඩන්න කියන්න ඕනේ නැහැ කවුරුත්. එයා ඒක කඩන්න ඕනේ. ගේ ඉස්සරහා මල් ටිකක් හිටව ගන්න, ගේ පිටිපස්සේ කරපිංචරම්ප ගහක් හිටව ගන්න කවුරුත් කියන්න ඕනේ නැහැ. ඒ නිසා කාන්තාවකට තියෙන්න ඕනේ සහජ බුද්ධිය. කළ යුත්තේ කුමක්ද කියලා හොයා කරන්න ඕනේ. මනාපචාරිණී වටිනම දෙයක්. පිරිමියා කැමැති ස්වරූපෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න පුංචි කාලේ. ගෑනු දරුවෝ තාත්තා කියන විදිහටම හැදෙන්න ඕනේ. කවදාවත් තාත්තගේ බස ඉක්මවා යන්න හොඳ නැහැ. ඒ නිසා පොඩි කාලේ ඉඳන්ම පිරිමියාගේ බසට අවනත වීමක්, හික්මීමක්, සංවරකමක්, කීකරුකමක් කාන්තාව තුළින් තියෙන්න ඕනේ. අන්තිම එක කියනවා ඔය මොනවා තිබ්බත් වැඩක් නැහැ කට හොඳ නැත්තම් පියවාදිනී. කාන්තාවකට තියෙන්න ඕනේ ලස්සන වචන ටිකක්. පිරිමින්ගේ හිත් නිවන වචන ටිකක්. පිරිමි හැමතිස්සෙම කියන්නේ අපේ නෝනගේ ඔක්කොම හොඳයි කට තමයි නරක. ඒ නිසා ඒ කටත් පරිස්සම් කරගත්තොත් දුවේ ඒ කාන්තාවට ඉන්න පුළුවන් වටිනා විදියට. අම්මා තාත්තා කෙරෙහි අනුකම්පාවෙන් මෙන්න මේ කියන කරුණු පහ එකතු කර ගන්න ඕනේ. මෙලොව පරලොව සැප කැමැතින. උදේ පාන්දර නැගිටලා හැමෝටම පස්සේ නිදාගෙන ගෙදර වැඩ හොය කරලා පිරිමි බසට අවනත වෙලා සහ ප්‍රිය වචන කතා කරලා